අද කරන්නේ ෆ්ලෙයාර් ට්‍රවුසර් එක මහන විදිය. මේක පහසුවෙන් මහ ගන්න පුළුවන් ට්‍රවුසර් එකක්. මුලින්ම ඔයා මාතෘකාව ලියන්න ෆ්ලෙයාර් ට්‍රවුසර් කියලා. ඊට පස්සේ ඒකට ෆොටෝ එකකුත් දීලා තිනවා. ඒකත් අලව ගන්න. ඊළඟට ට්‍රවුසර් එක අඳින තැනින් ඉනවට මැනලා ගන්න. මෙතෙන්දි ට්‍රවුසර් එක අඳින තැනින් ඉනවට මැනලා ගන්න ඕනි. දෙවෙනි මෙෂර්මන්ට් එක විදිහටත් ඔයා උඩදී ගත්ත ඉනවට මෙෂර්මන්ට් එකම මම නැවත වතාවක් මෙතන ලියනවා. 2 කියලා ලියන්නෙත් උඩදී ගත්ත ඉනවටම තමයි. ඊට පස්සේ තුන්වෙනියට ට්‍රවුසර් එකේ උස කලිසමේ උස මැනලා ගන්න. එච්චරයි ඕනේ මේ කලිසම මහ ගන්න. මේ මෙෂර්මන්ට් ටික මැනලා අරගෙන මේවා කොහොමද බෙදන්නේ කියලා බලමු. මුලින්ම ඉනවට මෙෂර්මන්ට් එක මම මගේ ඉනවට මැනලා ගන්නවා. ඉනවට 33යි කියලා. ඔයා ඔයාගේක මැනලා ගන්න. යටටත් උඩ ගත්ත ඉනවට මෙෂර්මන්ට් එක 33ම ලියනවා. ඊළඟ කලිසමේ උස විදිහට මම 24ක් මැනලා ගන්නවා. මෙතනදී ඉනවට කියලා ගත්ත 33 මම සම්මතංගල් 3කින් බෙදනවා. ඔයා ඔයාගේ ඉනවට සම්මතංගල් 3ෙන් බෙදන්න. 3ෙන් බෙදලා එන උත්තරේ ඉස්සරහින් ලියන්න. 33 කියන එක නම් කෙලින්ම 3ෙන් බෙදනවා. දැන් ඔයාලට බෙදෙන්නේ නැති ගාණක් ආවොත් 28 වගේ එකක්. එතකොට ඔයා 28ත් 3ෙන් තමයි බෙදන්න ඕනි. එතකොට එනවා දශම ගාණන් 9.3යි කියලා. මේක ආසන්න අගයට ගන්න. මම 9.3යි කියන එක 9යි කාලයි කියලා ගන්නවා. ඔයා ඔයාගේක මැනලා ආසන්න අගයට ගන්නත් පුළුවන් බෙදෙන්නේ නැත්නම්. මෙතන ඉනට රැලි දානවා නම් ඒ කියන්නේ මේ ඉනට ඉලාස්ටික් එකක් දානවා නම් ඔයා මෙතන රැලි වලටත් වෙනම එකතු කරන්න ඕනේ. ඉනට ඉලාස්ටික් එකක් දාන්නේ නැත්නම් ඉනවට බෙදීම 3 විතරක් ගන්න. ඉනට ඉලාස්ටික් එකක් දාලා රැලි කරනවා නම් ඉනවට බෙදීම 3 රැලි වලටත් කිසියම් ගණනක් එකතු කරලා ගන්න. අඟල් 2ක් හෝ 3ක්. මම මෙතන අඟල් 2ක් එකතු කරලා 13යි කියලා ලියුවා. ඊට පස්සේ අපි ආයසරයක් ඉනවට කියලා ලියුවනේ. ඒ 33ම මෙතනදී 4ෙන් බෙදනවා. එතකොට ඔයාට ආපු උත්තරය 4ෙන් බෙදන්න. ඊට පස්සේ එතනදී සම්මත අඟල් 2.5ක් නැවත එකතු කරනවා. එතකොට මම 33 4ෙන් බෙදලා 2.5ක් එකතු කරලා ගන්නවා. ඔයා ඔයාගේ මෙෂර්මන්ට් එක 4ෙන් බෙදලා සම්මත අඟල් 2.5ක් එකතු කරලා අවසාන උත්තරේ ගන්න. මම 33 4ෙන් බෙදලා 2.5ක් එකතු කරපුවාම අවසාන උත්තරේ 10යි 4ෙන් 3ක් කියලා ගන්නවා. ඔයා ඔයාගේ අවසාන උත්තරේ ගන්න. මෙතනදී එන්නේ කරුවට උස කියන එක. ඒ කියන්නේ කරුවට අවශ්‍ය ප්‍රමාණය තමයි එන්නේ. මම මෙතන 10යි 4ෙන් 3ක් කියලා ගන්නවා. ඊට පස්සේ ඔයාලට තියෙන කලිසමේ උස ගන්න. මම මෙතන කලිසමේ උසට අඟල් 1ක් එකතු කරලා ගන්නවා වාටිය නමලා මහන්න. එතකොට කලිසමේ උස 24යි කියලා ගත්තේ 24ට එකක් එකතු කරලා 25යි කියලා ගන්නවා. දැන් බලමු බ්ලොක් එක කපා ගන්න විදිහ. ඔයාට මේකට ගන්න ඕනේ ඍජු කෝණාශ්‍රාකාර රෙදි කෑල්ලක්. මම මෙතෙන්දි කොලයක් අරගෙන තියෙනවා. නෝට් එක ලියාගෙන යමු මාත් එක්කම. ලියන්න ඍජු කෝණාශ්‍රයක් ඇඳලා ඍජු කෝණාශ්‍රාකාර රෙදි කැබැල්ලක් ගන්න කියලා. නෝට් එක ලියමු ඍජු කෝණාශ්‍රාකාර රෙදි කැබැල්ලක් ගන්න. ඊට පස්සේ අපි ගත්ත මෙෂර්මන්ට් වල මම පළවෙනියට ආපු උත්තරේ කියන්නේ ඉනවට 3ෙන් බෙදලා ආපු උත්තරේ A කියලා ගන්නවා. ඊට පස්සේ දෙවෙනියට ආපු අවසාන උත්තරේ 10යි 4ෙන් 3යි කියලා ආපු උත්තරේ මම මෙතෙන්දී B කියලා ගන්නවා.
ඔයා අවසානයට ගත්ත උස එකතු කිරීම 1 කියලා ගත්ත උත්තරේ මම C කියලා ගන්නවා. ඔයත් මෙහෙම ABC දාගන්න මේක මහන්න පහසු වෙන්න. දැන් බලමු අපි මේකට අවශ්‍ය රෙදි ප්‍රමාණය තීරණය කරන්නේ කොහොමද කියලා. මෙන්න මේ වගේ ඍජුකෝණාශ්‍රාකාර රෙදි කෑල්ලක් තමයි ගන්න කිව්වේ. ඒකේ පළල විදිහට ඔයා A එකතු කිරීම C කියන උත්තරේ ගන්න ඕනි. පළල විදිහට A එකතු කිරීම C දිග විදිහට A එකතු කිරීම C වල දෙගුණයකුත් යන්න ඕනේ. මට මෙතනදී A කියලා ඇවිල්ලා තියෙනවා 13යි කියලා. C කියලා ඇවිල්ලා තියෙනවා 25යි කියලා. එතකොට 13යි 25යි එකතු කරලා එන ගාන තමයි ගන්නෙ. අවසාන උත්තරේ එනවා 38යි කියලා. ඔයා මෙතන 38ට වඩා වැඩිපුර ගන්න ඕනේ. 38ට වඩා වැඩිපුරම ඒ කියන්නේ මම 45 පළල රෙද්දක් වගේ ගන්නවා. මෙතනත් එහෙමයි. ප්‍රමාණය තීරණය කරද්දි මේ එන උත්තරේට වඩා පොඩ්ඩක් වැඩිපුර ගන්න ඕනේ. එතකොට තමයි ඔයාට හරිම ප්‍රමාණය තීරණය කරගන්න පුළුවන් වෙන්නේ. දිග විදිහට ඒකතු කිරීම C වගේ දෙගුණයකුත් පළල විදිහට ඒකතු කිරීම C ගන්නවා. ඒ විදිහට තමයි මම මේ ඍජුකෝණාශ්‍රාකාර කොලේ කපලා තියෙන්නේ. එතකොට පළල විදිහට ඔයා ඉනවට 3ෙන් බෙදලා එන උත්තරයට උස එකතු කරගත්ත අගය දිග විදිහට ඉනවට 3ෙන් බෙදලා ආපු උත්තරයට උස එකතු කරලා ආපු අගයට වගේ දෙගුණයක් ගන්න ඕනේ. ඒ කියන්නේ පළ විදිහට A C දිග විදිහට A C වගේ දෙගුණයකුත් රෙදි අවශ්‍ය වෙනවා. ඊට පස්සේ මම මේ ඍජුකෝණාශ්‍රාකාර රෙදි කෑල්ල දෙකට නවා ගන්නවා. ඔයත් මේ විදිහට කොලයක් අරගෙන දෙකට නවා ගන්න මාත් එක්කම මේක කරගෙන යමු. නෝට් එකක් ලියා ගන්න. අපි මෙතෙන් යනකම් නෝට් එක ලියුවා. ඊට පස්සේ ලියන්න එම ඍජුකෝණාශ්‍රාකාර රෙදි කැබැල්ල දෙකට නවා ගන්න කියලා. හරි මැදින් දෙකට නවපුවාම මෙන්න මේ වගේ එකක් තමයි එන්නේ. ඊට පස්සේ එන රූපය ඇඳ ගන්න. මෙන්න මේ වගේ එකක් ලැබෙනවා මේ පැත්තෙන් නැම්මක් එක්ක. මේ මම හරි මැදින් දෙකට නවපුවාම ලැබුණ එක. ඊට පස්සේ අපි මේක නැවත වතාවක් මෙන්න මේ ආකාරයට විකර්ණව නවා ගන්නවා. එතකොට ඔයා මෙහෙම ලියන්න මේ විදිහට ඇඳලා එය නැවත වතාවක් විකර්ණව නවා ගන්න කියලා. මම පස්සේ කොලේ නවන විදිහත් පෙන්නන්නම්. දැන් නෝට් එක ලියමු. එය නැවත වතාවක් විකර්ණව නවා ගන්න. දැන් කොලේ නවමු. මම මෙන්න මේ විදිහට විකර්ණව නවා ගන්නවා. එතකොට අවසානයේ මෙන්න මේ වගේ එකක් ලැබෙන්නේ. අපි මෙහෙම දෙකට නැවුවා. ආයසරයක් මෙන්න මේ විදිහට නවා ගත්තා. එතකොට ඔයාලට අවසානයේ මෙන්න මේ වගේ එකක් ලැබිලා තියෙනවා. ඒ ලැබෙන එකත් අපි ඇඳගමු. ඔයා තමන්ගේ පැත්තට නැම්මවල් ගොඩක් තියෙන පැත්ත තියාගන්න. ඒ කියන්නේ මේ පැත්තට නැම්මවල් ගොඩක් තියෙන පැත්ත තියාගෙන ඔයාගේ පැත්තට එහා පැත්තට නැම්මකුයි ඕපන් එකකුයි තියෙන විදිහට මේ කොලේ තියාගන්න. ඊට පස්සේ අපි බලමු මේකේ මෙෂර්මන්ට් ලකුණු කරන්නේ කොහොමද කියලා. මෙතන උඩ ඉඳන් පහළට ඉනවට 3ෙන් බෙදලා ආපු උත්තරේ ලකුණු කරන්න ඕනි. මෙතන මම ඉනවට 3ෙන් බෙදලා ආපු උත්තරේ A කියලා අරගෙන තියෙනවා. එතකොට මම A කියලා ආපු උත්තරේ මේ මුලින් ඉඳන් පහළට ලකුණු කරනවා. මගේ 13යි කියලා ඇවිත් තියෙන්නේ. මම 13යි කියන එක මෙන්න මේ විදිහට ලකුණු කරලා රවුමක් ඇඳ ගන්නවා.
මෙතන මුලින් ඉඳන් හරියටම ලකුණු කරන්න A කියලා ආපු උත්තරේ ඊනවට 3ෙන් බෙදලා ආපු උත්තරේ. ඊට පස්සේ එතන ඉඳන් පල්ලට උස කියලා ආපු උත්තරේ ලකුණු කරනවා. උස කියලා ලැබුණු උත්තරේ මගේ 25ක් කියලා ලැබිලා තියෙනවා. එතකොට මම මේ ඉරේ ඉඳන් පල්ලට උස කියලා ආපු උත්තරේ ලකුණු කරනවා. ඒ කියන්නේ C කියලා ආපු උත්තරේ. ඔයා හොඳට මතක තියාගන්න මෙතන මේ ඉරේ ඉඳන් පල්ලට තමයි C කියලා ආපු උත්තරේ ලකුණු කරන්න ඕනේ. එහෙම ලකුණු කළා මෙන්න මේ වගේ වක්‍රාකාරව ඇඳ ගන්නවා. අපි මීට කලින් කරපු ෆ්ලෙයාර්ඩ් ස්කර්ට් එකත් කපන්නේ මෙන්න මේ විදිහට. ඒකේ වීඩියෝ එකකුත් පහළ දාලා තියෙනවා. ඊට පස්සේ එහෙම ඇඳගෙන දැන් කරු හැඩය ඇඳගන්න යන්නේ මෙතන ඉඳන් පහළට ඔයා B කියලා ආපු උත්තරේ ලකුණු කරන්නත් ඕනි. ඒ කියන්නේ ඉනවට 4ෙන් බෙදලා 2මාරක් ආපු උත්තරේ මේ අයින ඉඳන් පහළට ලකුණු කරන්නත් ඕනි. මෙතන ඉඳන් මෙහාට අඟල් දෙකක් තියෙන්නත් වෙනවා. ඒක හොඳට බලා ගන්න. මෙතන ඉඳන් පහළට B කියලා ආපු උත්තරේ ලකුණු කරන්නත් ඕනි. මුල්ලේ ඉඳන් මෙහාට අඟල් දෙකක් තියෙන්න ගන්නත් ඕනි. ඒ දෙකම එකට බලලා මෙන්න මේ විදිහ හැඩයක් ඇඳ ගන්න වෙනවා. ඒ කියන්නේ අඟල් දෙකක් තියෙනවද කියලාත් බලලා මෙතන ඉඳන් පහළට B කියන උත්තරේ ලකුණු කරලා. ඊට පස්සේ අපි මෙහෙම ඇඳගෙන මේක වටේ කපා ගන්නවා. කපන විදිහත් හොඳින් බලා ගන්න. මම මෙහෙම මුලින් උඩින් කැපුවා. ඊට පස්සේ යට ඉරෙන් කපලා අවසානයේට මෙන්න මේ කරු හැඩය කියන එක කපා ගන්නවා. එතකොට ඔයාලට මෙන්න මේ වගේ එකක් තමයි ලැබෙන්නේ. ඊට පස්සේ අපි මේක දිගාරිනවා. දිගාරපුවාම මෙන්න මේ වගේ එකක් හම්බ වෙනවා. හරි දැන් ආයෙසරක් නෝට් එක ලියලා මේක කපන්නේ කොහොමද කියලා නැවත වතාවක් බලමු. ඔයා මෙතෙන් යනකම් නෝට් එක ලියාගෙන ඇති. ඊට පස්සේ අපි නවල හම්බ වෙච්ච කොටස අඳිනවා. මෙන්න මේ වගේ එකක් තමයි ඔක්කොම නමලා ඉවර වෙච්චාම ලැබුණේ. ඔයාගේ පැත්තට නැම්මවල් ටික හිටින්න ගන්න. එතකොට එහා පැත්තට නැම්මකුයි ඕපන් එකකුයි එනවා. මෙන්න මේ විදිහට නමාගත්ත කොලේ තියාගන්න. ඊට පස්සේ අපි මේක මෙෂර්මන්ට් ලකුණු කරන විදිහ ඇඳගමු. මෙතන උඩ මුල්ලේ ඉඳන් පහළට A කියලා ආපු උත්තරේ කියන්නේ ඉනවට 3ෙන් බෙදලා ආපු උත්තරේ ලකුණු කරන්න ඕනි. එතකොට මම A කියලා ලියනවා. ඉනවට 3ෙන් බෙදලා මෙතන රැලි වලටත් කැමති නම් එකතු කරලා ගන්න පුළුවන්. එතකොට මම ඉනවට 3ෙන් බෙදලා ආපු උත්තරේ මෙන්න මේ විදිහට ලකුණු කරලා රවුමක් ඇඳ ගන්නවා. ඊට පස්සේ හොඳට මතක තියාගන්න මෙන්න මේ ඇඳපු ඉරේ ඉඳන් පහළට නැවත වතාවක් උස කියලා ආපු උත්තරේ. ඒ කියන්නේ C කියලා ආපු උත්තරේ ලකුණු කරලා මෙන්න මේ ආකාරයේ රවුමක් ඇඳ ගන්නවා. ඔයා මෙහෙම රවුම අඳිද්දි හැම තැනින්ම ලකුණු කරලා අඳින්න. එහෙම නැත්නම් රවුම ඇද වෙන්න පුළුවන්. මේ ඇඳපු ඉරේ ඉඳන් පහළට තමයි C කියලා ආපු උත්තරේ ලකුණු කරලා නැවත වක්‍රයක් ඇඳගන්නේ. ඊළඟට මෙතන ඉඳන් මෙතෙන් අඟල් දෙකක් තියෙන්නත් ගන්න ඕනි. මෙතන ඉඳන් පහළට ඉනවට 4ෙන් බෙදලා 2මාරක් ලැබුණු උත්තරේ ගන්නත් ඕනි. එතකොට එතන ඉඳන් පහළට B කියලා එන උත්තරේ ගන්නත් ඕනි. මුල්ලේ ඉඳන් මෙහාට දෙකක් තියෙන්නත් ගන්න ඕනි. ඒක එක විදිහේ ඒ මෙෂර්මන්ට් දෙකම එක විදිහේ බලලා තමයි ඔයාලට ලකුණු කරන්න වෙන්නේ. ඒ විදිහට අපි නෝට් එක ලියාගෙන අපාගත්ත කොලේ නැවත වතාවක් ගන්න. අරගත්තාම ඔයාලට මෙන්න මේ වගේ එකක් තමයි හම්බ වෙලා තියෙන්නේ. ඊට පස්සේ ඒ විදිහට කපාගෙන මෙන්න මේ ආකාරයට දිගාරින්න. දිගෑරලා මේ නැම්ම රේඛාවල, ඒ කියන්නේ නමපු ඉරි තියෙනවා. ඒ නැම්ම රේඛාවල් වලින් මේ විදිහට ඇඳ ගන්න. ඊට පස්සේ අපි මේ නැම්ම රේඛාවල් වලින් මේක කොටස් 4කට වෙන් කර ගන්නවා. මේ නමපු නැම්මවල් වලින් තමයි මේක කොටස් 4කට වෙන් කරන්නේ. හරි දැන් මේක මේ ඉරි වලින් කපා ගන්න. මෙහෙම කපපුවාම ඔයාට සමාන කොටස් 4ක්ම ලැබෙනවා.
මෙතනදී කොටස් දෙකක් ඉදිරිපස පළුව විදිහටත් කොටස් දෙකක් පිටුපස පළුව විදිහටත් ගන්න ෆ්ලෙයාර් ට්‍රවුසර් එකක් හින්දා මේ හැම කොටසක්ම සමානයි. ඒකින්ද ඔයාලට කැමති කොටස් දෙකක් ඉදිරිපස පළුව විදිහටත් තවත් දෙකක් පිටුපස පළුව විදිහටත් ගන්න පුළුවන්. දැන් බලමු අපි මේක රෙදි කෑල්ලක කපාගන්නේ කොහොමද කියලා. මම මෙන්න මේ වගේ ඍජු කෝණාශ්‍රාකාර රෙදි කෑල්ලක් ගන්නවා. ඊට පස්සේ ඒක හරි මැදින් දෙකට නවා ගන්නවා. දෙකට නවලා නැවත වතාවක් මෙන්න මේ විදිහට විකර්ණව නවා ගන්නවා. ඊට පස්සේ මුල් ඉඳන් පහළට ඉනවට තුනෙන් බෙදලා ආපු උත්තරේ ලකුණු කරලා මෙන්න මේ වගේ රවුමක් ඇඳ ගන්නවා. ඊළඟට ඒ ඉරේ ඉඳන් පහළට උස කියලා ලැබුණු උත්තරේ ලකුණු කරලා මෙන්න මේ ආකාරයේ රවුමක් ඇඳ ගන්නවා. මේව හරියටම හැමතැනින්ම ලකුණු කරලා අඳින්න. එහෙම නැත්නම් මේ රවුම් ඇද වෙන්න පුළුවන්. ඊට පස්සේ මෙතන ඉඳන් මෙතෙන්ට අඟල් දෙකක් ලකුණු කරලා ඒ මුල් ඉඳන් පහළට ඉනවට 4ෙන් බෙදලා 2.5ක් ලැබුණු උත්තරේ තියෙනත් ඇඳගෙන මෙන්න මේ විදිහට කරු හැඩය ඇඳ ගන්නවා. ඊට පස්සේ අපි ඉස්සෙල්ලා කපපු විදිහට මේක කපනවා. එහෙම කපාගෙන මේක දිගෑරලා මේ නැම්ම රේඛාවල් වලින් සමාන කොටස් 4කට වෙන් කරලා ගන්නවා. කොටස් දෙකක් ඉදිරිපස පළුව විදිහටත් කොටස් දෙකක් පිටුපස පළුව විදිහටත් ගන්න. දැන් අපි මේක මහන්නේ කොහොමද කියලා බලමු. ඊට කලින් මේකේ ෆ්ලෙයාර්ඩ් ගතිය වැඩි කියලා ඔයාලට හිතෙනවා නම් මෙන්න මේ විදිහට කරුව පැත්තෙන් නෙමෙයි අනිත් පැත්තෙන් කොටසක් කපලා අයින් කරලා ෆ්ලෙයාර්ඩ් ගතිය අඩු කරගන්නත් පුළුවන්. මේක ඉතින් ෆ්ලෙයාර් ට්‍රවුසර් එකක් ඉඳලා කොහොමද ෆ්ලෙයාර්ඩ් එකට තමයි එන්නේ. ෆ්ලෙයාර්ඩ් ගතිය වැඩි කියලා හිතනවා නම් මෙන්න මේ විදිහට පොඩි කෑල්ලක් කපලා අයින් කරන්න උනත් පුළුවන්. එතකොට හොඳට මතක තියාගන්න කරුව පැත්තෙන් නෙවෙයි අනිත් පැත්තෙන් තමයි කෑල්ලක් කපලා අයින් කරන්නේ. ෆ්ලෙයාර්ඩ් එක අඩුවෙන් කපනවා නම් ඔයා මේක මුලින්ම බ්ලොක් එක කොලයක ඇඳගෙන ඉන්න. ඊට පස්සේ ඒ කොලේ තියලා රෙද්දේ කපා ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ විදිහට කපලා කෑලි අයින් කරනකොට රෙදි නාස්ති වෙනවා. මේක ෆ්ලෙයාර් ට්‍රවුසර් එකක් හින්දා ඉතින් කොහොමද ෆ්ලෙයාර්ඩ් එක වැඩියෙන් එනවා. ඒකින්ද ඒක ගැන හිතන්න එපා. ෆ්ලෙයාර්ඩ් එකට තියෙනම මහමු. මම ඉදිරිපස පළු දෙක මුලින්ම ගන්නවා. ඒක එකමත් එක තියා ගන්නවා. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මෙන්න මේ විදිහට ඉදිරිපස පළු දෙක අරගෙන එකමත් එක තියාගෙන මේ කරු හැඩය කියන එක මහ ගන්න. මම මෙතෙන්දී ක්ලාස් එකේ හින්දා මම මේක ස්ටේපල් ගහලා පෙන්නන්නම්. මෙන්න මේ විදිහට කරු හැඩය කියන එක මහ ගන්න ඕනේ. එතකොට ඔයා මේක මුලින්ම මහ ගන්න කරු හැඩය කියන එක. මේ විදිහට මහ ගන්න. කරු හැඩේ මහගෙන මෙන්න මේ ආකාරයට දිගාරින්න. ඊට පස්සේ පිටිපස්ස පළුවත් ගන්න. ඒකත් එකමත් එක තියාගෙන ඒකෙත් අර විදිහටම කරු හැඩේ මහ ගන්න මුලින්ම. මම පිටිපස්ස පළුවේ කරු හැඩයත් මෙන්න මේ විදිහට මහ ගන්නවා. එකමත් එක තියාගෙන මෙහෙම මහ ගන්නවා. ඒකත් මහලා අර විදිහටම දිගාරින්න. ඉදිරිපස පළුව හා පිටුපස පළුව කරු වලින් මූට්ටු කරලා දිග අරපුවාම මෙන්න මේ වගේ පළු දෙකක් එනවා. ඒක මෙන්න මේ විදිහට ආයසරයක් එකමත් එක තියාගෙන
මෙන්න මේ විදිහට යටින් මහගෙන දෙපැත්ත මහගන්න විතරයි තියෙන්නේ. මේක ටක් ගාලා ඉක්මනින් මහගන්න පුළුවන්. මෙතනින් යටින් මැහුවා. ආයෙසරයක් මෙන්න මේ වගේ දෙපැත්ත මෝට්ටු කරලා. එච්චරයි මහගන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයාට උඩින් ඉලාස්ටික් එකක් හෝ බෑන්ඩ් එකක් දාලා මේ ට්‍රවුසර් එක සම්පූර්ණ කරගන්න පුළුවන්.